බයිබලයේ එක තැනක ලස්සන කතාවක් තියෙනවා. සලමොන් රජු හීනෙන් දෙවියන්ව දකිනවා. දෙවියන් ඔහුගෙන් අහනවා නුඹට අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලන්න. මම ඒක නුඹට දෙනවා කියලා. නුඹට ධනය ඕනද? මම නුඹව ලෝකේ ධනවත්ම මිනිසා කරන්නම්. නුඹට රාජ්‍යයන් ඕනද? මම නුඹට ඒ හැමදේම දෙන්නම්. ඒත් සලමොන් රජු ධනයවත් බලයවත් ඉල්ලුවේ නැහැ. ඔහු ඉල්ලුවේ එකම එක දෙයයි. මට ප්‍රඥාව දෙන්න කියලා. දෙවියන් ඔහුට ප්‍රඥාව ලබා දුන්නා. ඊට පස්සේ ධනයත් බලයත් රාජ්‍යයනුත් ඒ ප්‍රඥාව පිටුපස ඉබේම ඔහු සොයාගෙන ආවා. මම මේ කතාව කියවද්දී මටත් හිතුනේ එක දෙයයි. දෙවියනේ මටත් ප්‍රඥාව දෙන්න. ඒක කොහොම එකක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් ඕනෑම අසීරු තීරණයකදී නිවැරදි දේ තෝරගන්න පුරුවන් ඒ මනස මට ලබා දෙන්න. මොකද ඔයා ළඟ ප්‍රඥාව තියෙනවා නම් ඉතිරි හැමදේම ඔයා සොයාගෙන එනවා සත්‍යයක්. තීරණ ගන්න කලින් ප්‍රඥාවන්ත වෙන්න. මම